සුබ දවසක් සියලු දෙනාටම 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් 2025 මැයි 18 වන දින රාහු ග්‍රහයා කුම්භ රාශියටත් ගෝචර වීම සිදු වුණා. එතකොට කුම්භ ලග්න හිමියන්ට මෙම ග්‍රහ ගෝචරය කුමන ආකාරයෙන්ද බලපාන්නේ කියලා අපි පරීක්ෂා කරලා බලමු. කුම්භ ලග්න හිමියන්ගේ දෙවනි භාවය සහ 11 වෙනි අධිපති ගුරු ග්‍රහයා 5 වෙනි භාවයට තමා ගෝචරයෙන් පැමිණෙන්නේ. එතනකොට 5 වෙනි භාවයෙන් පුද්ගලයාගේ නිර්මාණශීලීත්වය, ආදරය හා දරුවන් පිළිබඳව නිවේදනය කරනු ලබනවා. ඒ වගේම 5 වෙනි භාවයට ගුරු ග්‍රහයා කාරක ග්‍රහයකුත් වෙනවා. එතකොට මේ ගුරු ග්‍රහයාගේ ගෝචරය තුළින් කුම්භ ලග්න හිමියන්ට ගුරු මහ දශා වූ අතුරු දශා ගෙවන අය සිටිනවා නම් ඔවුන්ගේ අධ්‍යාපනයේට ඒ වගේම නිර්මාණශීලී කටයුතු වලට ඒ වගේම දරුවන් සම්බන්ධ කටයුතු වලට යහපත් කාලයක් වෙනවා. එතකොට එම කටයුතු වලින් ධනෙ ඉපීමේ හැකියාවක්ද කුම්භ ලග්න හිමියන්ට ලැබෙනවා. ගුරු මහ දශා වූ අතුරු දශා ගත කරන අය ඉන්නවා නම් ඒ වගේම මෙතනදී ගුරු ග්‍රහයා තමන්ගේ වේගයට වඩා වේගයකින් අතිචාරී අයුරින් ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ කාලය තුල ඉහතකී ප්‍රේම සබඳතා අධ්‍යයන කටයුතු වල යම් යම් ව්‍යාකූලතාද ගොඩනගෙන්න පුළුවන්. ඒ වගේම සූදුව කොටස් වෙළඳපොළ ආයෝජනවලදී කල්පනාකාරී වෙන්න ඕන මේ ගුරු ග්‍රහයාගේ අතිචාරී ගෝචරය නිසා. ඊගාවට රාහු ග්‍රහයා කුම්භ රාශියට ගෝචර වනවා කියන්නේ කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයේ මතට තමා රාහු ග්‍රහයා පැමිණෙන්නේ. මෙතනදී රාහු වෙනි ග්‍රහයෙකු ලග්නයට තරම් සුබ නොවුවත් අර කුම්භ රාශිය රාහු ග්‍රහයාට බලවත් රාශියක් වන නිසා ඒ වගේම ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියක් එල්ලවන නිසා ඒ අසුබතා තරමක් මගහැරලා තියෙනවා. නමුත් රාහු ලග්නගත වීම මත රාහු මහ දශා වූ අතුරු දශා ගෙවන කුම්භ ලග්න හිමියන් ඉන්නවා නම් සමාජය තුල වඩා කැපී පෙනීමට උත්සාහයක් දරන ආකාරයක් දක් ගන්නට ලැබෙයි. මොකද ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඕනවට වඩා සමාජයේ තමන්ව ඉදිරිපත් කරන්න ගිහිල්ලා අප්‍රසාදයට පත්වීමේ හැකියාවුනුත් තියෙනවා. ඒ වගේම රාහු ග්‍රහයා ලග්නගත වීම මත දුරදිග නොබලා තීන්දුව తీරන ගැනීමට ඉඩ තියෙනවා. ඒ වගේ මේ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන.